අයිබෝන් යාළුවනේ අද මම ආවේ අද මං ආවේ මේ චයිනා ටවුන් වලට චයිනා ටවුන් වල විශේෂයක් තියෙනවාද මේ චයිනා ටවුන් වල තියෙනවාද මේ අද කියන්නේ මේ දවස්වල තියෙනවා මේ චයිනීස් නිව් ඉයර් එක නිසා එයාලා සරසලා තියෙන චයිනා ටවුන් එක අයි සවුරුදු දිනේ වල මම ආවද ඔයාලට පෙන්නන්න කියලා චයිනා ටවුන් වල කොහොමද සරසලා තියෙන්නේ කියලා අපි ගිහිල්ලා බලමු මේ චයිනා ටවුන් කොහොමද සරසලා තියෙන්නේ කියලා ඒගොල්ලන්ගේ අවුරුද්දට චයිනීස් වලට බඩු දාලා දෙනවා විකුණන්න ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මම දැකගෙන චයිනා ටවුන් ඔයාලට දෙන්න පුළුවන් චයිනා ටවුන් වල එක්සිට් මේකට කියන්නේ මෙතනට කියන්නේ ගායිස් චයිනා ටවුන් වල MRT ට ඇවිල්ලා එක්සිට් එකෙන් එක්සිට් වුණාම එක්සිට් ඒ වෙලාවට දැකේ මේ චයිනා ටවුන් ස්ට්‍රීට් මාකට් කියලා තියෙනවා ඒ පැත්තට දැකේ ඊට පස්සේ චයිනා ටවුන් පාරවල් වල තියෙනවා ලස්සන ලයිට් දාලා සරසලා තාම රැ වෙලා නැහැ රැ වුණාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද චයිනා ටවුන් වල මේ දවස්වල සරසලා තින්නේ කියලා ඒගොල්ලන්ගේ චයිනීස් අවුරුද්දට එහෙනම් ගයිස් අපි බලමු කොහොමද කියලා චයිනා ටවුන් ස්ට්‍රීට් මාකට් එක කියලා ගහලා තින්නේ අපි ඒකට ගිහිල්ලා බලමු කොහොමද කියලා සෙනග ඉන්නවා අද ඉරිදානේ අද ඉරිදා මේ චයිනීස් බඩු තියෙනවා මේ කඩවල් වල මේවා ගන්න පුළුවන් මේ සිංගප්පූරු ඔයාලට එනවා නම් සිංගප්පූරු සිට් එකක් ඇවිල්ලා යනකොට මේවා අරන් යද්දී කස්ටියට මේ $1 එකයි මෙතන 5ක්ම 10යි 5ක්ම 10 මේ තුනට මේ වගේ කඩවල් තියෙනවා මේ ලස්සනට චයිනා ටවුන් වල මේකේ ඔයාලට ගන්න පුළුවන් ලාභයට ගන්න පුළුවන් බඩු ඊට පස්සේ දැන් මේ හරි ගයිස් යනකොට මේ හරි තියෙනවා මේ බලන්න මේගොල්ලෝගේ ඩෙකරේෂන් තමයි මේ හරි තියෙන ඔක්කොම මේ ලස්සනට මේ පාට මේගොල්ලෝගේ ලකුණු තමයි අශ්පය මේගොල්ලෝගේ තියෙනවා එක එක අවුරුදු වලට වෙනස් වෙන ඒවා තියෙනවා ලස්සන දේවල් කියලා චොප්ස්ටික් වලින් තමයි මේක වැඩියෙන් කන්නේ අතුල්ද කියලා බලන්න පොඩ්ඩක් බලන්න ලස්සන කෑම කඩ තියෙනවා මේ වල කන්න පුළුවන් ඔඩර් චීස් මේ පැත්තේ තියෙනවා කඩ මේ අපි අවිදගෙන යන් ඉස්සරහට බලන්න මේක ලයිට් දැම්මම රැයට තමයි පොඩ්ඩක් ලස්සනට තියෙන්නේ ඒක මේ ගිෆ්ට් ෂොප් එක ඔක්කොම එම ලස්සනට තියෙනවා වැඩියෙන් තියෙන මේ හරිය මේ දවස්වල චයිනීස් අවුරුද්ද නිසා ඩෙකරේෂන් තමයි තියෙන්නේ ඔක්කොම තියෙන චයිනා ටවුන් වල ඔයාලට ගන්න පුළුවන් අපිට රයින්ද වැඩක් නැහැ මේ බලන්න මේ ඔක්කොම ඩෙකරේෂන් තමයි මේ ලයිට් තියෙනවා කෙනක පිටලා ඉන්නේ චයිනීස් කට්ටිය ගෙවල් වලට අරන් යන මේ පාර මේ අශ්වය තමයි මෙහි ලකුණ කෙනක ඉන්නවා hey guys ඒවා තියෙන විශේෂම කට්ටිය වැඩි ඒවලත් ඉතින් අපි ආවද වීඩියෝ කරගන්න ඔයාලට පෙන්නන්න මේ එක්සිට් එකේ ගම තමයි මේ තියෙන්නේ චයිනා ටවුන් ස්ට්‍රීට් මාකට් කියලා තියෙන්නේ මෙතනින් ඔයාලට ඇවිදගෙන ගියාම පුළුවන් මේ තියෙනවා ඒගොල්ලෝ කියන්නේ දළදා මාලිගාව කියලා එකක් තියෙනවා ඒකට යන්න පුළුවන් ඔයාලට මෙහෙම ඇවිදගෙන ගියාම
ඉස්සරහට යනකොට මේ ඇවිදින ඉස්සරහට යනකොට තියෙනවා බගෝදා ස්ට්‍රීට් කියලා. ඒකෙන් තමයි ඔයාලට ඇවිදින ගියාම ඒවලට බලාගත හැකි මේ තියෙනවා දළදා මාලිගාව කියලා එකක් තියෙනවා ඒ වගේ එකක්. බලන්න මේ රෙදියේම ලාභෙට තියෙනවා කට්ටිය. ඇවිල්ලා ගන්න. මේ හරි රෙස්ටුරන්ට් තියෙනවා ඔයාලට කන්න බොන්න පුළුවන් ඕනනම් කන කට්ටියට. මේ දවස්වල විශේෂයි මේ හරිය මොකද චයිනීස් නිව් ඉයර් එක නිසා මේ රෙදි ඕන රෙදි දිනවල ලාභෙට මේ තුනම 10යි. තුනක් 10යි. 10ට 3යි. ඒවල හරි ඇවිල්ලා විසිට් කට්ටිය ආපු කට්ටියට මේ මතක් වෙන තරයන් තමයි මේ ගොඩක් තියෙන්නේ. ගිෆ්ට් හවුස් කවදින් වැඩියෙන්. රෙස්ටුරන්ට් මේව ඇවිදගෙන බලන්න මේ ආවොත් ගයිස් ඇවිදින්න තැන් නම් තියෙන ඕන තරම්. මොකද මේක ලොකු ප්‍රදේශයක් මේ චයිනා ටවුන් එක. ඒ මේ ආවොත් ඔයාලා ගොඩක් තියෙනවා ඇවිදින්න පුළුවන් තැන්. මේ බඩු තියෙනවා ඔයාලට ලාභෙට රෙදි ගන්න පුළුවන්. කොම්ප්ලෙක්ස් වලට ගියාම ඒවල තියෙනවා ලාභෙට ඒවල චයිනීස් කෑම තියෙනවා. ඔයාලා ඕන දෙයක් කරන්න පුළුවන් මේ ආවොත්. දැන් අපි යම් මේ තියෙන්නේ එක තියෙන්නේ මේ පැත්තට ඇවිදලා යන්න තියෙන්නේ. මේව මැදින් ඇවිදලා යනවා. මේ හරිය පොඩි ලස්සනට තියෙනවා. අපි මේ ඇවිදගෙන යනවා. මේ හරිය තියෙන කඩවල තමයි වැඩිපුර. හරි වැඩියෙන් තියෙන්නේ කෑම කඩේ. Thai restaurant. ඒවාලට ඔන්න අතර දාන්න ඒවා ගත හැකි. ලස්සන ලස්සන වගේ බුදු පිළිම තියෙනවා. ස්පේට් ගොඩක් තියෙනවා මේ හැම එකේ වගේ තියෙනවා එක ඒවා මේ හරිය පළතුරු වගේ තියෙනවා මේ කොහමද ක්‍රවුඩ් එක සෙනග ඉන්නවා හොඳට කොහමද සෙනග මේ හරිය ඔක්කොම දෙන්නේ ආර සෙනගක් ඉන්නේ දැන් අවුරුද්දත් ළඟයි අවුරුද්දත් ළඟ නිසා තමයි මෙච්චර සෙනග ඉන්නේ ඒ වගේම ආද ඉරිදා එකයි තව ඉන්නේ දූරියෙන් නම් දූරිය දැන් ගයිස් අපි යන්නේ මේ මම යන්නේ ඔයාලට පෙන්නන්න අර දලදා මාලිගාව කියන තැනට තමයි යන්නේ දැන් මේක දිගේ ඇවිදගෙන
තමයි අරක තමයි කියන්නේ දළදා මාලිගාව කියලා මේ සිංගප්පූරුවේ. ටයිමර් වහලා තියෙන්නේ මේක තමයි ගයිස් දළදා මාලිගාව කියන්නේ සිංගප්පූරුවේ කියන්නේ දළදා මාලිගාව කියලා තමයි මේක ලොකු මේකක් තියෙනවා අතුලට යන්න පුළුවන් මේ වෙලාවට යන්න බෑ මේ වෙලාවට වහලා තියෙන්නේ අතුලට යන්න මම එක සැරයක් ගියා මගේ YouTube channel එකේ ඇතුලේ තියෙනවා පල්ලෙහාට ගියාම ඔයගොල්ලෝ බලා ගන්නකොට මේක ඇතුලේ වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් ලස්සනට හදලා තියෙනවා මේ චයිනීස් විදියට එහෙම තියෙනවා ගයිස් ඔයාලට මෙතනට එන්න ඕන නම් හරියටම මේ ටෙම්පල් එකට එන්න ඕන නම් ඔයාලට පුළුවන් මැක්ස්වෙල් MRTM බහලා exit 2 එකෙන් exit උනාම එතන ඉස්සරහම තමයි තියෙන්නේ මේ ටෙම්පල් එක. ඔයාලා දවල් වරුවට එන්න ඔයාලට මේ ඇතුළට යන්න පුළුවන් කට්ටියටම. මේ දවස් වල එනවා නම් රැයට තමයි ලස්සන guys මම දැන් ඉන්නේ මේ පාරේ මේක තමයි මේ පාර සරසලා තින්නේ මේ පාර තමයි මේවා ලයිට් දාලා හැම චයිනීස් අවුරුද්දකටම ඒගොල්ලෝ සරසනවා මෙහෙම මේ පාර ඒගොල්ලෝ සලකුණ තමයි අශ්වයා decoration around dah yana back here. ඒක මේ හරිය තමයි තියෙන්නේ ප්‍රධානම දරසිල්ල තියෙන්නේ. මේ ප්‍රධාන දරසිල්ල අස්ත දාලා තියෙන්නේ. අදට මම අද චයිනා ටවුන් වලින් අපි මම සමුගන්නවා මට සයිපෝට් එක දුන්නා මම විශාල මල්ලි වීඩියෝ කරන්න නැත්නම් වෙනදා ඔය තනියෙන් යන්න වෙන්නේ මේ ඔයාලත් මේ සිංගප්පූරුවේ ඉන්න ඔයාලත් ඇවිල්ලා බලන්න පොඩ්ඩක් ලයිට් එක දාලා ලස්සන සරසලා තියෙනවා චයිනා ටවුන් වල මේ චයිනීස් නිව් එකට මේ ඒ නිසා එහෙනම් ගයිස් ආයි දවසක හමු වෙමු මම සිංගප්පූරු ලංකන්
YouTube channel එකේ ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න සිංගප්පූරු ලංකා YouTube channel එක අමතක කරන්න එපා comment කරන්න like කරන්න share කරන්න හැමෝම subscribe කරන්න සිංගප්පූරු ලංකා YouTube channel එක මේ වගේම ඔයාලට තව බලා ගන්න පුළුවන් මේ සිංගප්පූරුවේ තියෙන විශේෂ දවස් වල විශේෂ tag ඒ නිසා එහෙනම් guys ඉල්ලන්න